ආයිබෝවන්. ඔබේ ජීවිතයේ හැම හුස්මකම තියෙන වටිනාකම හඳුනාගෙන හැමදාමත් වටාත් හරවත්තේ ඔබ වෙත අරගෙන ආපු අපි අද සූදානම් ඔබේ හිතට ලොකු සහනයක් සහ ආශිර්වාදයක් වෙන කතාබහකට මුල පුරන්න. අපි හැමෝම ජීවිතේ මහන්සි වෙන්නේ අපේ ආදරණීයන් වෙනුවෙන්. ඒ මහන්සියෙන් ලැබෙන සාර්ථකත්වය ඔබේ ජීවිතයේ සතුට කිසිම බාධාවකින් තොරව රැකගන්න ඔබට පුළුවන් නම් ඒක මොනතරම් දෙයක්ද? සමහර වෙලාවට අපිට හේතුවක් නැතිව දැනෙන දෙහෙට්ටුව, හිතට එන බය, නැත්නම් අපේ දියුණුවට එන පුංචි බාධා සහ ඍණාත්මක ශක්තියින්ගෙන් මිදී ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අපි අද කතා බහ කරමු. ඔබේ ජීවිතයේ ඉරණම ජයග්‍රහණයෙන් පුරවන්න අපි අරගෙන එන මේ මඟ පෙන්වීම හැමදාමත් ඔබට සමීපව ලබා ගන්න channel එක subscribe කරලා අදම අපේ මේ ආදරණීය පවුලට එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඉතින් වැඩි කතා බහකින් තොරව අපි යමු අපේ මාතෘකාවට. ඔයාලට කවදා හරි වෙලා තියෙනවද ගමනක් යන ලස්සනට ඇඳලා කවුරු හරි අද හරි ලස්සනයිනේ කියලා කිව්වට පස්සේ එකපාරටම අසනීප වෙනවා වගේ දෙයක්? නැත්නම් වත්තක ලස්සනට හැදුණු පළතුරක් මලක් වගේ දෙයක් දැකලා කවුරු හරි වර්ණනා කළාට පස්සේ ඒ ගහ මැරිලා යනවා වගේ දෙයක්? අපි මේකට කියන්නේ ඇස්වහ, කටවහ නැත්නම් හෝවහ කියලා. මේක නිකන් මිත්‍යාවක්ද? නැත්නම් මෙහි පිටුපස විද්‍යාත්මක හෝ ශක්තිමය පදනමක් තියෙනවද? අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අපේ සංස්කෘතියේ මුල් බැසගත් මේ අద్භූත බලවේගය ගැනයි. අපි මුලින්ම බලමු මොකක්ද මේ ඇස්වහ කටවහ කියන්නේ කියලා. ඇස්වහ සහ කටවහ කියන්නේ පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන දැඩි ඊර්ෂ්‍යාව, ආශාව හෝ අධික මවිතය නිසා තවත් කෙනෙකුට සිදුවන හානිය. එහෙම නැත්නම් අයහපත. මුලින්ම අපි ඇස්වහ ගැන කතා කරනවා නම් ඇසින් දැකීමෙන් සිදුවන හානිය තමයි අපි ඇස්වහ කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි වචනයෙන් ප්‍රශංසා කිරීමෙන් හෝ දෝෂාරෝපණයෙන් සිදුවන හානියට අපි කටවහ කියලා කියනවා. ඒ වගේම තමයි සිතින් සිතීමෙන් හෝ සුසුම් හෙලීමෙන් සිදුවන හානියට අපි හෝවහ කියලාත් කියනවා. ඉතින් අපේ පැරැන්නෝ විශ්වාස කළේ මනුෂ්‍ය ශරීරයෙන් නිකුත් වන යම්කිසි තරංග විශේෂයක් මගින් තව කෙනෙකුගේ සෞඛ්‍යයට හෝ වස්තුවට හානි කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ සාර්ථකත්වයේ ඉහළට යන පුද්ගලයන් මේකට ගොඩක් ගොදුරු වෙනවා. අපි දැන් බලමු විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම මේ සම්බන්ධයෙන්. ඉතින් විද්‍යාවෙන් මේක සම්පූර්ණයෙන් ඔප්පු කරලා නැතත් ක්වොන්ටම් ෆිසික්ස් වලදී අපේ සිතිවිලි වලට යම් බලයක් තියෙනවා කියලා පිළිගන්නවා. අපි දන්නවා හැම වස්තුවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ශක්තියෙන් කියලා. එතකොට කෙනෙක් දැඩි ඊර්ෂ්‍යාවකින් බලනකොට නිකුත් වන ඍණාත්මක ශක්තිය අනෙක් පුද්ගලයාගේ ශක්ති වලල්ලට, ඒ කියන්නේ අපි ඕරා එක කියලා හඳුන්වන්නේ, මේ ඕරා එකට බලපෑම් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මනෝවිද්‍යාත්මකව බැලුවොත් කෙනෙක් අපිට නරක විදිහට බලනවා කියලා අපිට දැනුනොත් අපේ ආත්ම විශ්වාසය අඩු වෙලා අපි කරන වැඩේ වැරදෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් මේක ලංකාවේ විතරක් තියෙන දෙයක් නෙවෙයි. ලෝකයේ විවිධ රටවල් මේ දේ විශ්වාස කරනවා. ඉතින් විවිධ රටවල් වල මේක ඊවිල් අයි යනුවෙන් තමයි හඳුන්වන්නේ. විවිධ නම් වලින් හඳුන්වනවා. ඒ වගේම තමයි මේකෙන් බේරෙන්න අමුතු දේවලුත් කරනවා. ඉතින් අපි ලංකාවෙන් ඔබට ගිහින් බලමු මොන වගේ දේවල්ද මේගොල්ලෝ භාවිතා කරන්නේ, කොහොමද මේ දේ විශ්වාස කරන්නේ කියලා. මුලින්ම අපි තුර්කිය සහ ග්‍රීසිය කියන රටවල් අරගත්තොත් ඔයාලා දැකලා ඇති නිල් පාට ඇසක හැඩය තියෙන පබළු. මෙය නසාර් බොන්ග්චු යනුවෙන් එම රටවල් වල හඳුන්වනවා. ඒ වගේම තමයි ඔයාලගේ කීබෝඩ් එකේ තියෙන මේ සංකේතය හොඳට ඔබ අඳුරනවා ඇති. මේ සංකේතයෙන් සංකේතවත් වන්නේ මේ නසාර්, එහෙමත් නැත්නම් ඊවිල්යි, එහෙමත් නැත්නම් ඇස්වහ කටවහ දුරු වෙන්න භාවිත කරන සංකේතයක්. ඒත් එක්කම තමයි ඔවුන් විශ්වාස කරනවා මේ නිල් ඇස මගින් නරක බැල්ම ආපසු හරවා යවන බව. හරි, අපි දැන් බලමු ඉතාලිය පැත්තට ගිහිල්ලා. ඉතාලි ජාතිකයන් ඇස්වහ හඳුන්වන්නේ කොහොමද? ඉතින් ඔවුන් ඇස්වහ හඳුන්වන්නේ මෙලෝකියෝ කියලා. ඔවුන් මේකට මිරිස් කරලක හැඩය තියෙන මාලයක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අපේ අසල්වැසි ඉන්දියාව ගැන කතා කරොත් අලුත් වාහනවල සහ ගෙවල් වල බය හිතන වෙස් මුහුණු එල්ලනවා ඇස්වහ පළවා හරින්න. ඉතින් තව ගොඩක් ක්‍රමවේද මේගොල්ලෝ අනුගමනය කරනවා. මම හැමදේම පැහැදිලි කරන්නේ නැහැ. ඒ වගේම තමයි මැද පෙරදිග රටවල් ගැන කතා කරොත් අරාබි රටවල හම්සා නැත්නම් විවෘත කරපු අල්ලක හැඩය තියෙන සංකේතය ඉතාමත් ජනප්‍රියයි. ඉතින් දැන් ඔබට පේනවා ඇති
ලංකාවෙන් ඔබට ගිහාම බොහෝ රටවල් මේ ඇස්වහ කටවහ කියන දේ පිළිගන්නවා. දැන් අපි බලමු මේ ඇස්වහ කටවහ කාටද බලපාන්නේ කියලා. මේක හැම දිනාටම බලපානවද? එහෙමත් නැත්නම් බලපාන්නේ නැති කොටසක් ඉන්නවද? බොහෝ දෙනෙක්ට මේ දේ බලපානවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් සමහර අය ඒක බලපාන්නේ නැහැ කියලා පෙන්නුවට සමහර විට සමාජ මාධ්‍යයේ උන් පෙන්වන්න පුළුවන්. නමුත් උන්ගේ ඇතුළාන්තේ මේ බලපෑම සිදු වෙනවා. වෙනසකට තියෙන්නේ ඔවුන් ඔබට පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යයේ ඔබ ඉන්නවා නම් ඔබ කරන කියන හැමදේම පෙන්නනවා නම් ඔබට ඒ නිසා වෙන්නේ නැති මේ බලපෑම් සිදු වෙන නිසා ඒ ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න. ඔබ දැකලා ඇති සමාජ මාධ්‍යයේ ලස්සනට ඉන්න ආදරණීය යුවලක් සමහර විට දෙන්නගෙන් එක්කෙනෙක් මිය යනවා. එහෙමත් නැත්නම් විවාහයෙන් වෙන් වෙනවා. ලෝකේ තියෙන ලස්සනම විවාහ උත්සවයේ ගත්ත අයගේ විවාහයේ දෙදරා යනවා. ඔබ මේ වගේ උදාහරණ ඕන තරම් දැකලා ඇති. විශේෂයෙන්ම අපේ කලාකරුවන් ගත්තොත් එහෙම. කලාකරුවෙක්ට ජීවිතේ පෞද්ගලිකව තියාගන්න බෑ. ඒක ඔවුන්ගේ වරද නෙවෙයි. නමුත් ඔබ හිතන්න මේවත් සමග ඔබේ ජීවිතය සංසන්දනය කරලා බලන්න. මේ වගේ ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබෙනවා නම් ඔබ කැමතිද ඔබගේ ජීවිතයේ තියෙන හැම දෙයක්ම පෙන්නලා ඔබගේ ජීවිතයටත් ඒ හානිය පමුණව ගන්න. ඉතින් ඒ නිසා මතක තියාගන්න සමාජයට පෙන්විය යුතු දේ තියෙනවා, පෙන්විය යුතු නැති දේ තියෙනවා. නිතරම සතුටු වෙන දේ, හොඳ දේ, ඔබට ලැබෙන ආශිර්වාද, ජයග්‍රහණ මේ හැම දෙයක්ම ඔබ හැම දිනාටම පෙන්වන්න ගියොත් ඔබ නොදැනීම ඔබේ ජීවිතයට බාධක කරදර ලං කරගන්නවා. ඉතින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම කතා බහ කරන්න ඕනේ ඔබගේ ඕරා එක දියුණු කරගන්න ඔබ වැඩ කටයුතු කරන්න ඕනේ. මේක කරන්නේ කොහොමද? අද අපි කතා බහ කරමු ඒ සම්බන්ධවත්. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඕරා එක එහෙමත් නැත්නම් අපි කියන්නේ ශක්ති වලල්ල කියලා. මේ දේ දුර්වල වුණාම තමයි මේ නරක ශක්තියින් අපේ ජීවිතයට එහෙමත් නැත්නම් අපිට ඇතුල් වෙන්නේ. ඉතින් මේක වළක්ව ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. බෞද්ධ සංස්කෘතියේ පිරිත් සජ්ජායනය කිරීමේදී ඇතිවන ශබ්ද තරංග sound waves මගින් අපේ මේ ශක්ති වලල්ල එහෙමත් නැත්නම් ඕරා එක ශක්තිමත් කරනවා. මම උදාහරණ සඳහන් කරන්නම්. රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වැනි පිරිත් නිතර ශ්‍රවණය කිරීමෙන් ශාරීරිය වටා ශක්තිමත් ආරක්ෂක වැටක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි හින්දු ආගමේ අපි දුර්ගා මෑණියන්ට ඇස්වහ වෙනුවෙන් වෙනම තියෙනවා මන්ත්‍ර ජප කරන්න. ඉතින් මේ මන්ත්‍ර භාවිතයෙන් ඔබට පුළුවන් මේ ඕරා එක ශක්තිමත් කරගන්න. ඔබ කතෝලික නම් ඔබට හැකියාව තියෙනවා ආරක්ෂක යාඥා භාවිත කරන්න. ඒ වගේම තමයි ජ්‍යොතිෂමය ඇසෙන් මේ ගැන කතා බහ කරොත් අපල කාලයක් තියෙනවා නම් ඔබේ ශරීරයේ සහ මනසේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපි එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා එනර්ජි ෂීල්ඩ් එක දුර්වල වෙන කාලයකට තමයි මේ අපි අපල කාලය කියලා හඳුන්වන්නේ. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව අපලයක් පවතින විට අපේ ඕරා එක එහෙම නැත්නම් මේ ශක්තිය වලල්ල සිදුරු සහිත වෙනවා. ඒ නිසාම පිටතින් එන ඇස්වහ කටවහ වගේ ඍණාත්මක ශක්තියින් ඉතාමත් පහසුවෙන් අපේ ඇඟට ඇතුළු වෙනවා. ඉතින් මේ සඳහා ජ්‍යොතිෂවේදියෙක් ලවා ඔබේ අපල කාලයක් තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් අනිවාර්යෙන් ලබා ගන්න. ඉතින් ඒත් සමග ඕරා එක බලවත් කර ගැනීම, ධර්මයට නැඹුරු වීම, ධනාත්මක සිතීම මේ හැම කාරණයක්ම උපයෝගී කරගෙන ඔබට පුළුවන් ඔබගේ සාර්ථකත්වයේ කරා නොනවත්වා ඉදිරියට යන්න. අපි තවත් එක් ක්‍රමවේදයක් ගැන කතා බහ කරමු. ඒ තමයි ලුණු භාවිතය. විශේෂයෙන්ම විදේශිකයන් බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ මෙම ක්‍රමවේදය. ඉතින් ලුණු වතුරෙන් ස්නානය කිරීම, එහෙමත් නැත්නම් ලුණු වතුරෙන් නිවස පිරිසිදු කිරීම, එහෙමත් නැත්නම් නිවසේ කොන්වල ලුණු තැබීම වැනි ක්‍රමවේද ඔවුන් භාවිතා කරනවා. ලුණු කියන්නේ ඕනෑම ඍණාත්මක ශක්තියක් උරා ගන්න පුළුවන් ස්වභාවික ඛනිජයක්. ඒ වගේම අපේ සංස්කෘතිය ගත්තාම සංස්කෘතියත් ගොඩක් මේ වගේ විසඳුම් තියෙනවා. විශේෂයෙන්ම කළු තිලකයක් තියෙන එක පුංචි දරුවන්ට නළලේ හෝ කන පිටුපස තබන කළු තිලකයේ මගින් බලන්නාගේ අවධානය වෙනතකට යොමු කරනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි දෙහි කැපීම සහ වතුර මෙතරීම. ඒ වගේම තමයි පිරිත් සහ ආගමික වතාවන් මම කලින් සඳහන් කරා රතන සූත්‍රයේ වැනි පිරිත් ශ්‍රවණය කිරීමෙන් විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා කියලා. ඒ වගේම අවසාන වශයෙන් විශේෂ මතක් වීමක් කරන්න ඕනේ. ප්‍රසිද්ධ නොකිරීම. පරණ අය කියන්නේ වැඩේ කෙරෙනකන් කාටවත් කියන්න එපා කියලා. ඒක ඇත්තටම කටවහෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමයක්. ඉතින් ඇස්වහ කටවහ කියන්නේ හුදු මිත්‍යාවක්ම නෙවෙයි. ඒක අපේ සිතුවිලි සහ ශක්තිය අතර තියෙන සම්බන්ධයක්. වැදගත්ම දේ තමයි අපිත් නිතරම අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුරුදු වෙන එක. එතකොට අපේ කටින් පිට වෙන්නේ සුබ වචන මිසක් කටවහ නෙවෙයි. ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. මම කැමතියි ඔබේ අත්දැකීම් දැනගන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.